තෙරුවන් සරණයි සියලු දෙනාටම අප විහාරස්ථානයේ ඉදිවීම පවතින සංඝාවාස ගොඩනැගිල්ලෙහි සංවර්ධන කටයුතු මේ දිනවල නතර වෙලා තිබෙන්නේ. ඒකට හේතුව හැටියට අපිට සිද්ධ වෙලා තියෙන්නේ ඉහළ මහලේ තව එක් පැත්තක වහලයක් නිර්මාණය කර ගැනීමට. ඉතින් මේ වහල නිර්මාණය කර ගැනීමේදී අපිට අඩුවක්ව පැවතුණා ඒ සිවිලිමට අවශ්‍ය කරන ලෑලි. ඉතින් මේ කාරණාව අපේ දායක කාර්කාදී පින්වත් හැමදෙනාටම ගම්වාසීන්ට දැනුවත් කරාට පස්සේ සදහසිත පෙරදරි කරගෙන ඔවුන් අපිට ගස් කිහිපයක් පරිත්‍යාග කරන්නට යෙදුණා. මේකට මාස 2කමාරට වගේ පෙර අපි ගස් ටික බිම දැම්මට අපිට ඒක ප්‍රවාහණය කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඒකට හේතුව තමයි ඒක ප්‍රවාහණය කර ගැනීම සඳහා අවශ්‍ය කරන බලපත්‍රය සකස් කර ගැනීම සඳහා අපිට මාස 2කමාරක් වගේ කාලයක් ගත වුණා. ඉතින් අද දවසේදී අපට අවශ්‍ය කරන බලපත්‍රය හම්බ වුණා. ඉතින් ඒ අනුව අපේ වැඩිහිටි දායක කාර්කාදී පින්වතුන්ගේ සහයෝගයෙන් අපට අද දවසේදී ඒ අවශ්‍ය කරන ලෑලි ටික කපා ගැනීම සඳහා ඒ ගස් ටික කඳන් ටික අපිට ලීමෝල දක්වා ප්‍රවාහණය කර ගැනීමට හැකියාව ලැබුණා. ඉතින් මේ කාර්යය සඳහා උරදීලා කටයුතු කරපු සියලුම දෙනාටම පුණ්‍යානුමෝදනාව කරනවා. අපිට ගස් පරිත්‍යාග කරපු හැම දෙනාටමත් අද දවසේදී මේ කාර්යය සිද්ධ කර ගැනීම සඳහා අපිට සංග්‍රහයෙන් දායක වුණු පින්වත් හැම දෙනාටමත් පුණ්‍යානුමෝදනාව සිද්ධ කරනවා. ඉතින් ඔබ මේක නරඹන ඔබ හැම දෙනාමත් පුළුවන් ආකාරයෙන් අපට යම්කිසි විදිහකින් ශක්තියක් වෙන්නට පුළුවන් නම් මේ උත්තරීතර කාර්යයන් අපිට හැකි ඉක්මනින් සිද්ධ කර ගැනීමට නිමාවක් දක්වා යන්නට අපට හැකියාව ලැබෙනවා. ඉතින් ඒ කාරණාවත් ඔබ හැම දෙනාට මතක් කරන ගමන් මේ කාර්යයට සහයෝගය ලබා දුන් හැම දෙනාටම පුණ්‍යානුමෝදනාව සිද්ධ කරනවා. තෙරුවන් සරණයි.